බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහින් කිව්වා කියනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මගේ හිත පාලනය කරගන්න අමාරුයි. මගේ හිතේ ස්වාමීනි රාගයම නැගෙනවා. දකින රූපවලට මගේ හිත යනවා. මගේ හිත ස්වාමීනි පාලනයෙන් තොරයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් පින්වත් කුල්ලෝ ඔබ සොහොනට වඩින්න. සොහොනට ගිහිල්ලා සොහොනේ ඉඳලා භාවනා කරන්න පටන් ගන්න කියලා. ඒ කාලේ සොහොන කියලා කිව්වම අද කාලේ සොහොන වලට වඩා වෙනස් නේ. ඒ කාලේ සොහොනේ මිනි වලලාන්නේ නැහැ. මිනි අරගෙන ඇවිල්ලා මැරිච්ච කෙනාගේ මෘත ශරීරේ ඔහේ දාලා යනවා. එතකොට මේ මෘත ශරීරය ඔහේ කුණු වෙනවා, ඔහේ සත්තු කනවා, ඔහේ පණුව ගහනවා. මිනි කුණු වෙච්ච ගඳ සොහොන පුරාම තිබුණා. ආන්ගේ සොහොනට තමයි යන්න කිව්වේ. එතකොට කුල්ල ස්වාමීන් වහන්සේ පාත්‍රෙත් අරගෙන ගමට පිණ්ඩපාත වැඩියා. පිණ්ඩපාතෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරලා ඕන්නේ හිමි හිට වැඩම කළා.